2027 වසරේ උසස් පෙළ ආර්ථික විද්‍යාව එහෙම නැත්නම් A level ඉකෝන් හැදෑරීමට අපේක්ෂා කරන අපගේ ආර්ථික විද්‍යාව පන්තියට සම්බන්ධ වීමට අදහස් කරන දරුවන් අපේ පන්තියට යොමු කරන්න බලාපොරොත්තු වන දෙමාපියන්ට මෙම පන්තිය තෝරගන්නවාද නැද්ද කියන කාරණය තීරණය කිරීම සඳහා අවශ්‍ය වෙන මූලිකම දැනුවත් කිරීමේ කරුණු කිහිපයක් ඔබත් එක්ක බෙදා හදා ගන්න තමයි අපි මේ වීඩියෝව තුලින් උත්සාහ කරන්නේ. මේ වීඩියෝ තුල අපි මූලික වශයෙන් ඔබට අදහස් වමාරු කරනවා ඔබගේ ආර්ථික විද්‍යාව ගුරුවරයා වන මට ආර්ථික විද්‍යාව ඉගෙනීමට තිබෙන සුසුකම් මොනවාද? දෙවැන්න ලංකාවේ අනිත් 2027 උසස් පෙළ ආර්ථික විද්‍යාව පන්ති සමග අපේ තිබෙන වෙනස කුමක්ද? 3 අපගේ පන්ති කාලසටහන සහ පන්ති ගාස්තු කියන කාරණා පිළිබඳව අපි මේ වීඩියෝයේදී කරුණු ඉදිරිපත් කරනවා. මම ඔබේ ආර්ථික විද්‍යාව ගුරුවරයා මදුෂාන් රාජපක්ෂ. ලංකාවේ උසස් පෙළ ආර්ථික විද්‍යාව විෂය නිර්දේශය සම්පාදනය කරන ඒ වගේම ලංකාවේ උසස් පෙළ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ සම්පාදනයෙන් ප්‍රමුඛත්වයෙන් කටයුතු කරන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩැනි අතපත්තු, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා යන මහාචාර්යවරුන් තමන්ගේ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂවේදී ප්‍රථම උපාධිය ලැබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යයනාංශයෙන් මමත් ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිය ලබනවා. ඔබ දන්නවා විශ්වවිද්‍යාලයක යම්කිසි විශේෂවේදී උපාධියකට ඉහළ ලකුණු ලබන ශිෂ්‍යයන් තමයි එම විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරුන් ලෙස බඳවා ගැනීම සිදු කරන්නේ. ඒ අනුව මම 2021 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ කතිකාචාර්යවරයෙක් විදිහට සේවයට බැඳෙනවා. ඊට පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්ම මාස්ටර් ඉන් ඉකොනොමික්ස් උපාධියට දාලා විෂය දැනුමත් ඒ වගේම ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියට ප්‍රථම උපාධිය වන පෙර උපාධිය වන MPhil in Economics උපාධියේ පර්යේෂණාත්මක කරුණු පිළිබඳ ගවේෂණයේ මා යෙදෙමින් සිටිනවා. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වැනි විශ්වවිද්‍යාලවල කළමනාකරණය පිළිබඳ උපාධිවල සූක්ෂම ආර්ථික විද්‍යාව සහ සාර්වාර්ථික විද්‍යාව වැනි විෂයන්වල බාහිර කතිකාචාර්යවරයෙක් විදිහට ඒ වගේම මැලේසියාවේ ACIA යුනිවර්සිටියේ සාර්වාර්ථික විද්‍යාව පිළිබඳ ඇකඩමික් ෆැසිලිටේටර්වරයෙක් ලෙස මට අත්දැකීම් තිබෙනවා. ඒ වගේම මගේ ජීවිතයේ ලැබිච්ච සුවිශේෂී අවස්ථාවක් තමයි මහාචාර්ය ඩැනි අතපත්තු විසින් රචිත ආර්ථික විද්‍යාවට හැඳින්වීමක් ග්‍රන්ථයේ ඇසුරින් මහාචාර්ය ප්‍රසන්න පෙරේරා විසින් රචිත Introduction to Economics 2 ග්‍රන්ථයේ පරිච්ඡේද කතුවරයෙක් විදිහට මට කටයුතු කරන්නට අවස්ථාව ලැබුණා. ඔය තමයි මගේ ආර්ථික විද්‍යාව ඉගෙනීම සඳහා තිබෙන සුසුකම් වලින් බිඳක්. ඊළඟට මම අවධානය යොමු කරන්නේ අපේ පන්තියේ තිබෙන සුවිශේෂත්වයේ පිළිබඳව ලංකාවේ අනිත් පන්තිත් එක්ක සංසන්දනය කරද්දී. ඔබ දන්නවාද ලංකාවේ උසස් පෙළ ආර්ථික විද්‍යාව ලියන සිසුන්ගෙන් 87%කට 88කට ඒ ගන්න බෑ. මම මේ කියන කාරණාව බොරුයි නම් ඔබට පුළුවන් විභාග දෙපාර්තමේන්තුවේ වාර්තා බලන්නට ගිහිල්ලා පසුගිය අවුරුදු 10 අන්තර්ජාලය තුල. ඒකට ප්‍රධාන හේතුව තමයි බොහෝ දරුවන් තියරි සිද්ධාන්ත දැනුම පිළිබඳ අවධානය යොමු කරනවා. ඔවුන් ප්‍රශ්න පත්‍ර කිරීම පිළිබඳව කරන අඩු අවධානය තමයි මේකට හේතුව. ඉතින් 2027 වසරේ උසස් පෙළ ලියන ඔබට ඒ වැරදි අඩුපාඩු එසේ නොවි පූර්ණ ඒ ප්‍රතිඵලයක් ගන්නට අවශ්‍ය සුවිශේෂී වැඩසටහනක් අපි සැලසුම් කරලා තිබෙනවා සහ ක්‍රියාත්මක කරමින් තිබෙනවා. පන්තියේ පළවෙනිම මේක අධීර 3ක් යටතේ ක්‍රියාත්මක වෙනවා. අපේ පන්තියේ සිද්ධාන්ත පන්තිය හැම බදාදාම සවස් 6 ඉඳලා 9:30 දක්වා පැය 3:00මාරක් පැවැත්වෙන ඔබට මද විවේකයන් ලබා දෙමින්. ලංකාවේ ඔබ දන්නවා වෙන පන්තියක
රුපියල් 2600ක් අය කරන සාමාන්‍ය ආර්ථික විද්‍යාව පන්තියක සතියට පැය දෙකක් උගන්වන්නේ සිද්ධාන්ත විතරයි. නමුත් අපේ පන්තියේ පළවෙනි අදියරේදී සිද්ධාන්ත පන්තිය බදාදා සවස් 6 ඉඳලා 9 දක්වා පැය 3මාරක් උගන්වනවා. ඔබට යම්සි ශිෂ්‍යයෙකුට මේ පන්තියට සම්බන්ධ වීමට ලයිව් පන්තියට සම්බන්ධ වෙන්න හැකියාව නැත්නම් ඔහුට අපි රෙකෝඩින් ලබා දීම කරනවා. ඒ වගේම මේ සිද්ධාන්ත පන්තිය සඳහා මුද්‍රිත නිබන්ධන අපි ලබා දීම කරනවා. දෙවෙනි එක තමයි අපි අපේ පන්තිය තුල ඔබ හොයලා බලන්න උසස් පෙළ 20 27 වසරේ ලියන සිසුන්ට මෙවැනි ආකාරයේ වැඩසටහනක් තියෙනවද කියලා ස්පෙෂල් පේපර් ක්ලාස් එකක් තිබෙනවා. මේ ස්පෙෂල් පේපර් ක්ලාස් එකේදී අපි මේ මාසයට උගන්වන සිද්ධාන්ත පන්තිය උගන්වන විෂය කරුණු තියෙනවනේ. ඒ විෂය කරුණු වලට අදාළව 2000 ඉඳලා 2025 දක්වා සියලුම පාස් පේපර්ස් අරගෙන මේ පාඩම අදාළව ඒ වගේ බහුවර්ණ සියලුම රචනා ප්‍රශ්න ලියවනවා. ඒ වගේම අපි මේ මාසෙට අදාළව කරන පාඩමට අදාළව පෙරහුරු බහුවර්ණ 100ක් පෙරහුරු රචනා ප්‍රශ්න 50කුත් පාස් පේපර්ස් වලට අමතරව ලියවන ස්පෙෂල් පේපර් ක්ලාස් එකක් තියෙනවා. ඒ පන්තිය ඔබට සතියට කැමති පැය 3ක් නිදහසේ ඕන වෙලාවක කරන්න හැකියාව තිබෙනවා. එතකොට ඒ ස්පෙෂල් පේපර් ක්ලාස් එකට අදාළව සියලුම පාස් පේපර්ස් ඒ වගේම සියලුම පෙරහුරු බහුවර්ණ ප්‍රශ්න පත්‍ර කට්ටලයක් අපි මුද්‍රිත නිබන්ධනයක් විදිහට ඔබට ලබා දීම කරනවා. ඒ වගේම තුන්වෙනි අදියරේ යටතේ ඔබට රිමයින්ඩ් පේපර් ක්ලාස් එක තිබෙනවා සෑම සිකුරාදාම සවස් 6 ඉඳලා 7 දක්වා. ඒකේ සුවිශේෂත්වය තමයි ඔබට ඔබ ඉගෙනගෙන තියෙන සියලුම පාඩම් ආවරණය වන ආකාරයට අපි හැම සතියෙම ප්‍රශ්න පත්‍රයක් කරන ඔබ සම්පූර්ණ විෂය නිර්දේශ ඔබේ මතකයේ රඳවා ගැනීම සඳහා අපි ඒකට අවශ්‍ය පේපර් WhatsApp group එකට දානවා. ඔබ තනියෙන් කරලා එන්න ඕනේ. ඊට පස්සේ අපි ඒවා සාකච්ඡා කිරීම තමයි කරන්නේ. ඒතර ඔබ හොයලා බලන්න සතියට පැය 3මාරක් තියරි, සතියට පැය 3ක් ස්පෙෂල් පේපර් ක්ලාස් එකක්, සතියට පැයක රිමයින්ඩ් පේපර් ක්ලාස් එකක් කරන ලංකාවේ 20යි 27 උසස් පෙළ ආර්ථික විද්‍යාව පන්තියක් තියෙනවද කියලා. මේ පන්ති තුනේදීම අපි මේ ප්‍රශ්න පත්‍ර සිද්ධාන්ත විෂය කරුණු අපි හදන්නේ ලංකාවේ උසස් පෙළ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය සකස් කරන මහාචාර්යවරුන්ගේ ග්‍රන්ථ, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ග්‍රන්ථ, නිර්දේශිත ග්‍රන්ථ, පාස් පේපර්ස් මේ සියල්ලම අපි පරිහරණය කළා තමයි අපගේ මේ නිබන්ධන සකස් කරන්නේ. තියරි පන්තියට, ස්පෙෂල් පේපර් ක්ලාස් එකට, රිමයින්ඩ් පේපර් ක්ලාස් එකට සියල්ලටම අපි මුද්‍රිත නිබන්ධන ලබා දීලා තැපැල් මගින් ඔබට තැපැල් කරනවා මුද්‍රිත නිබන්ධන ආරක්ෂිතව. ඒ කරලා අපි මාසෙටම අය කරන්නේ රුපියල් 2000ක මුදලක් ඔබෙන් මේ පන්තිය සඳහා. ඒ වගේම ඔබට විභාගයේ දක්වාම අන්ලිමිටඩ් මේ රෙකෝඩින් නැරඹීමේ පහසුකම අපි ලබා දීලා තිබෙනවා. විශේෂයෙන්ම ඔබට Zoom හරහා අපේ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්නම් YouTube හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ඔබ YouTube පැකේජ් එකක් හරි Zoom පැකේජ් එකක් හරි දාගත්තුත් මාසෙට ඔබට රෙකෝඩින් මේ පැය ගානක වැඩ සියල්ලම කරගන්න පුළුවන්. හොයලා බලන්න උසස් පෙළ 20යි 27 ආර්ථික විද්‍යාව පන්තියක තියරි පැය 3මාරක් ස්පෙෂල් පේපර් ක්ලාස් එක අපි කිව්ව ආකාරයේ රිමයින්ඩ් පේපර් ක්ලාස් කරනවාද කියලා. මේ වගේ ගුරුවරයෙක් සුසුකම් තියනවාද කියලා බලන්න. ඒකල ඔබ තීරණය කරන්න මේ පන්තියට ඔබ එනවද නැද්ද කියලා. ඔබ මගේ පන්තියට එනවනම් මම ඔබට වකීමක් සහතික වෙනවා. ඔබ මම කරන කියන විදිහට වැට්ටික් කරනවා නම් මේ කියන ප්‍රසරාන් කරනවා නම් ඔබට පූර්ණ වශයෙන් ඒ ප්‍රතිඵලයකට ජයග්‍රහණය කරන්න අවශ්‍ය හැකියාව අපි සම්පාදනය කරනවා කියලා. ඉතින් තීරණය ඔබේ අතේ නිවැරදි තීරණයක් ඔබ ගන්න. ඔබට ජය.